ළඟදි මන් දැක්කා අම්මා කෙනෙක් චූටි පැටියව බේබි කැරියර් එකේ දාගෙන කීල්ස් එකට ගිය වෙලාවේ ගත්ත වීඩියෝ එකක්. ඒ අම්මා කියනවා තව ටිකක් ලොකු වුණාම අනිත් බබාලා වගේ ට්‍රොලි එකේ නැගලා යයි නේද කියලා. ඉතින් දෙමව්පියන්ට වැදගත් වෙන කරුණු දෙකක් තමයි අද කියන්න ආවේ. ඉතින් හොඳින් අහගෙන ඉන්න. ඔයා දන්නවද මෑත කාලීන පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා මේ සුපර් මාකට් ට්‍රොලි වල පොදු වැසිකිළියක තියෙන විස බීජ වලට සමාන හෝ ඊට වඩා දරුණු බැක්ටීරියා තියෙනවා කියලා. දරුවෝ ලෙඩ හදාගන්න එක නවත්තන්න බැහැ තමයි. ඒත් මේ වගේ දේවලින් දරුවෝ ලෙඩ වෙන වේගය වැඩි වගේම එක දරුවෙක් මේ බැක්ටීරියා වලට නිරාවරණය වීමෙන් නර්සරි නැත්නම් ඩේ කෙයාර් හරහා තව දරුවෝ කී දෙනෙක්ට බෝ වෙන්න පුළුවන්ද? මාත් ඒ කාලේ හරි උජාරුවට වෙට් වයිප් පාවිච්චි කරලා පිහිදලා බය නැතුව පුතාව ඉන්දවගෙන ගියා ට්‍රොලි එකේ. දැන් නම් ඒ වැඩේ බරපතලකම දන්නවා. මල පහවල තියෙන බැක්ටීරියා වෙට් වයිප් එකකින් පිහිදලා අයින් කරන්න පුළුවන්ද? ඒ වෙනුවට පුළුවන් නම් අර පුංචි දරුවා වගේ බේබි කැරියර් එකේ එල්ලගෙන යන්න. ඒකින් මවත් දරුවත් අතර සම්බන්ධතා තවත් වර්ධනය වෙනවා කියලා අහලා තියෙනව නේද? එතකොට බේබි කැරියර් ගැන කතා කරනකොට දරුවාට උදව් ඇතිව ඉඳ ගැනීමට හැකියාව තියෙනවා නම් හා බෙල්ල ශක්තිමත් නම් පමණක් ඉදිරිපස හරවලා එල්ලගෙන යන්නට ඕනේ. ඒකත් බබා පුංචි නම් විනාඩි 15ත් 30ත් අතර කාලයක් තමයි එක වතාවකට හරවලා තියාගන්න කියන්නේ. තමන්ගේ පැත්තට හරවගෙන යන එක තමයි ඉතින් වඩාත් සුදුසු. සහ එමගින් අම්මා සහ දරුවා අතර සම්බන්ධතා වර්ධනය වෙනවා. අනිත් එක දරුවා හරියට කැරියර් එකේ ඉඳවලා තිබ්බේ නැත්නම් දරුවට දීර්ඝකාලීන අස්ථි ප්‍රශ්න වගේ දේවල් ඇති වෙන්නට පුළුවන්. ඔයා අයර්ලන්තේ නම් ඉන්නේ ඔයාගේ පළාතෙත් හොයලා බලන්න බේබි වෙයාරින් ලයිබ්‍රරි එකක් තියනවාද කියලා. ඒවා පවත්වාගෙන යන්නේ මේ සම්බන්ධ විශේෂ දැනුමක් ඇති අය. ඒ අය එක එක කැරියර් වර්ග පාවිච්චි කරන විදිය විතරක් නෙමෙයි ඔයාට අවශ්‍ය නම් සුදුසු කියලා හිතන කැරියර් එකක් ගෙදර ගෙනත් පාවිච්චි කරලා බලන්නත් අවස්ථාව ලබා දෙනවා. ඉතින් පාවිච්චි කරලා ඒක ඔයාටත් බබාටත් සුදුසු කියලා දැනෙනවා නම් ඒක මිලදී ගන්න දෙනවා නම් එහෙම කරන්න පුළුවන්. නැත්නම් ඒ බ්‍රෑන්ඩ් එකෙන් අලුත්ම එකක් කඩෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධයෙන් දැනුමක් තියන අය ඉන්නවා නම් ලංකාවේ බේබි වෙයාරින් ලයිබ්‍රරි එකක් පටන් ගන්න පුළුවන් නම් බොහෝ දෙමව්පියන්ට ඒක ලොකුම උපකාරයක් වෙයි. මේ තියෙන්නේ සැප්තැම්බර් මාසයේ මගේ මහත්තයාගේ උපන්දිනයට ගෝල්වී වල ගිය වෙලාවේ ගත්ත වීඩියෝ එකක්. මෙතනට කියන්නේ Clips of Moore කියලා. ඒකේ වීඩියෝ එක මම වෙනම අරන් එන්නම්.